ඉතිං අද ඔයාලට අරංආවේ වෛරල් යන අපි දෙන්නගේ වීඩියෝ හදන විදිහ. ඉතිං වීඩියෝ එක වටිනවනං අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න. හායි යාළුවනේ ඉතින් මං අද ඔයාලට නම් ආවේ ඔයාලලා දැක්කා වගේ ලස්සන AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. හරි යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ Google වලට යන්න. ඊට පස්සේ සර්ච් කරන තැනට සර්ච් කරන්න Google Flow කියලා. ඊට පස්සේ මේ Google Apps ලගේ Google Flow කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට account එකක් හදන්න වෙනවා. ඔයාලගේ email එක දීලා හරිම ලේසියෙන් account එකක් හදන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ දවසට credit 50ක් හම්බ වෙනවා. එක වීඩියෝ එකක් හදන්න credit 10යි කැපෙන්නේ. ෆොටෝ හදන්න එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ඊළඟ දවසේ credit 50ක් refresh වෙලා හම්බ වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ යට තියෙන new project කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනට තමයි ඔයාලගේ image එක හදා ගන්න ඕන විස්තර ටික දාන්න තියෙන්නේ. ඊට කලින් ඔයාලා මෙන්න මේ හරිය ටච් කරලා settings ටික හදා ගන්න ඕන. මෙන්න මේ වීඩියෝ කියන එක image වලට දාලා ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එක හදන්නේ YouTube short වලට නම් 9:16 කියන එකට දාන්න. නැත්නම් YouTube long වීඩියෝ එකක් හදනවා නම් 16:9 කියන එකට දාන්න. දැන් මම හදලා පෙන්නන්න යන්නේ YouTube short වලට. ඊට පස්සේ මෙන්න මේ 9:16 කියන එක ටච් කරලා මෙන්න මේ 2x කියන එක ටච් කරන්න. එතකොට ඔයාලට image දෙකක් generate වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ banana boy generate කරගන්න ඕන විස්තර ටික දාන්න ඕනේ. හරි ඉතින් මම මගේ banana boy නිර්මාණය කිරීමට අවශ්‍ය විස්තර ටික මෙතනට දැම්මා. ඉතින් ඔයාලටත් මම මේක ලේසි වෙන්න description එකේ මේ විස්තර ටික දාලා තියන්නම්. එතකොට ඔයාලට මේ කරන් වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා කැමති character එකක නම Gemini හරි ChatGPT එකට හරි දීලා විස්තර ටික දීලා ඔයාලට prompt එකක් හදාගෙන මෙතනට paste කරන්නත් පුළුවන්. මම ඒ උනාට මේක ඔයාලා description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඊතලයේ වගේ සුදු පාට මාක් එක උඩ ටච් කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙකක් ජෙනරේට් වෙනවා. අපි බලමු ජෙනරේට් වුණාම කොහොමද කියලා. හරි ඉතින් යාළුවනේ මෙන්න බලන්න මගේ ඉමේජ් දෙක ජෙනරේට් වෙලා ඉවරයි. ඔයාලට මෙතනින් ඔයාලට හොඳයි ලස්සනයි කියලා හිතෙන ඉමේජ් එක තෝරගන්න. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ ඉමේජ් උඩ ටච් කරලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන තැන ඔබලා මෙන්න මේ ඔරිජිනල් සයිස් කියන 1K එකකින් ඩවුන්ලෝඩ් කරන්න. ඒ ඩවුන්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ අපි බලමු දැන් ස්ට්‍රෝබෙරි ගර්ල් හදාගන්න විදිහ. හරි යාළුවනේ මම ස්ට්‍රෝබෙරි ගර්ල් හදාගන්න ඕන විස්තර ටික දාගත්තා. ඉතින් ඔයාලා ආයේ මේ ඊතලේ මාක් එක උඩ ටච් කරලා එතකොට ඔයාලට මෙන්න මේ වගේ ස්ට්‍රෝබෙරි ගර්ල්ගේ ඉමේජ් දෙකක් ජෙනරේට් වෙනවා. ඉතින් අපි බලමු ජෙනරේට් වුණාම කොහොමද කියලා. හරි යාළුවනේ මෙන්න ස්ට්‍රෝබෙරි ගර්ල්ගේ ඉමේජ් දෙක ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් ඔයාලට මෙතනින් ලස්සනයි කියලා හිතෙන එක උඩ ටච් කරලා ඒකත් මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගන්න කලින් එක වගේම. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා ChatGPT එකට ගිහිල්ලා banana boy ගේ ස්ට්‍රෝබෙරි ගර්ල්ගේ විස්තර ටික එතනට paste කරලා මෙන්න මේ වගේ paste කරලා ඊට පස්සේ ඔයාලා type කරගන්න ඕනේ මේ උඩින් ඉන්නේ මගේ AI වීඩියෝ එකට අවශ්‍ය චරිත දෙක. AI වීඩියෝ එකේ ඩයලොග් සියල්ල සිංහලෙන් අවශ්‍යයි කියලා type කරලා banana boy කියන්න ඕන ඩයලොග් ටික type කරන්න. ඊට පස්සේ banana boy ගේ ටික type කරලා strawberry girl ගේ ටිකක් type කරන්න. ඊට පස්සේ background එක මොන වගේ එකක්ද වෙන්න ඕන කියලා type කරලා මේකට හොඳ quality strong from දෙන්න කියලා type කරලා මෙන්න මේ ඊතලේ මාක් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ChatGPT අපිට විස්තර ටික දෙනවා වීඩියෝ එක හදාගන්න ඕන. ඔක්කොම ටික විස්තර දුන්නම ඊට පස්සේ ඒ විස්තර ටික දුන්නම ඔයාලා ඒ විස්තර ටික ඔක්කොම ටික කොපි කරගෙන Flow AI එකට දෙන්න. ඉතින් ඊට කලින් මෙන්න මේ ප්ලස් මාක් එක උඩ ටච් කරලා ඕගොල්ලෝගේ අවශ්‍ය character දෙක මෙතනින් දෙන්න ඕන. මම ස්ට්‍රෝබෙරි ගල් දුන්නා. ඊට පස්සේ banana boy එකත්
මෙතනට දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ මෙතන ටච් කරලා මෙතන වීඩියෝ කියන එකට දාලා මම දාන්නේ ෂෝට් වීඩියෝ හින්දා ෂෝට් වීඩියෝ එකට දාලා 1x කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා chat gpt එකෙන් ගත්ත ඔක්කොම ටික මෙතනට කොපි කරලා දෙන්න. හරියානේ මේ ටික කොපි කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ උඩ තියෙන ඊතලයේ ක්ලික් කරලා Google Translate වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න. පළමුවෙන් බනානා බොයි කතා කරනවා පළවෙනි දෙබස, දෙවෙනුව ස්ට්‍රෝබරි ගර්ල් කතා කරනවා දෙවෙනි දෙබස. එතනින් දෙබස් සියල්ල ඉවරයි. මම උඩින් ලින්ක් කරලා තියෙනවා මේ සඳහා දායක කරගන්න ඕන චරිත දෙක. ඒ දෙන්න හොඳින් හඳුනා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ඉංග්‍රීසි ටික කොපි කරලා ආයෙ ඕගොල්ලෝ ෆ්ලෝ එකට ගිහිල්ලා මෙන්න මෙතනට පේස්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඕගොල්ලෝ හදාගත්තන වීඩියෝ විදිහට ඒ ටික හරියට බලලා මෙන්න මේ ඊතාලියේ මාක් එක ක්ලික් කරන්න. එතකොට වීඩියෝ එක ජෙනරේට් වෙලා එනවා. අපි බලමු වීඩියෝ එක ජෙනරේට් වුණාම කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.